කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩම කරපු මොහොතේ කපිලවස්තුවේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට වැඳේ නැහැ. බුදුරජාණන් වහන්සේ 20000ක් සංඝයා පිරිවරාගෙන වඩිද්දී පුංචි ළමයි ඉස්සල්හාට යවුවා මල් සුවඳ අරගෙන. ඊළඟට තරුණ කුමාරවරු යවුවා. අර වැඩිහිටි ශාක්‍යයෝ පිටිපස්සේ හිටියේ සිද්ධාර්ථ කුමාරයා පොඩි කෙනෙක් නෙව කියලා වැන්දේ නැහැ. ඒ ශාක්‍යයන්ගේ කුලමානය දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම මහ පොළොවෙන් ආකාශයට පැන නැංගා. ආකාශයට පැන නැගලා ශරීරේ ගින්දරත් ජලයත් එක විට විහිදවන. ඒ කියන්නේ ගින්දර විහිදවන්නේ එක භාවනාවකට සම්බන්ධින්න ඕන. ජලය විහිදවන්නේ එක භාවනාවකට සම්බන්ධින්න ඕන. දැන් මේක දෙකම එක පාර